hello hello baba ඔයා කොහෙද hello sorry sorry සඳුන් sorry අනේ නෑ මට ඇත්තටම අර නිකන් කියවුණා බබා කියලා අනේ sorry hello අනේ sorry කොහෙද ඉන්නේ මේ උදේ ඉඳන් කෝල් එකක්වත් නැති හින්දා එහෙමද හොස්පිටල් එකේ මම අඬන්නේ අනේ අයි කියන්නකෝ මං එන්නද අනේ ප්ලීස් අයි කියන්න මොකක් හරි බල්ලා වරන් ආවද කලින් කියන්න බෑ නෑ මං අඬන්නේ මං දන්නේ ඔයාට එහෙම දෙයක් කිව්වම මට නිකන් ඇඬෙන්න ආව ඒකයි මම බය කරන්න එපා හලෝ ඒකයි කාලා දෙන්නේ ඔය කාලාද කියන්නේ කන්නකො ළමයෝ ඇයි ඔය කන්නේ නැත්තේ හරි ඉතින් දැන් ක්ලිනික් එකට ආවා කියලා ඔයාට කාලා එන්න තිබ්බනේ අසනීප වේ ළමයා අසනීප වේ තේරුම් ගන්නකෝ අසනීප වෙයිනේ අනේ ඔව් හවසට කොහෙද යන්නේ කියලා යනවද නෑ බලන් ඉන්න ඕනේ දැන් අද උදේත් මම බය වුණා වගේ මැසේජ් එකක්වත් නැත්තේ ඇයි කියලා යද්දි ඉතින් කියලා යන්නේ ඔව් ඒ කියන්නේ මේ වද මට කතා කරානේ මේ දවස් ගාණක්ම ඉතින් දැන් මට අර වගේ කෝල් මැසේජ් එකක් නැති වෙද්දි අවුල් ඔව් මට ඕනේ අලුත් ජීවිතයක් පටන් ගන්න මට හිතනවා මේක තමයි අලුත් ජීවිතයක් පටන් ගන්න හොඳම වෙලාව කියලා එයාට පුළුවන් නම් ජීවිතය ඉස්සරහට යන්න මට බැරි කමක් නැහැ නේද මම හිතන්නේ මේක තමයි හොඳම කියලා ඒක නඩු මට මැසේජ් එකක් දාන්න හරිද මට ඇත්තටම අවුල් යනවා නෑ ඔයා දැන් මට අවුල් දවසල මම නිින්ද යනකම් මට කතා බහ කරා ඒවත් එක බලද්දි මට තේරෙනවා මම දන්නේ නැහැ ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා ඒකට මම අනිවාර්යෙන් කතා කරන්න මැසේජ් යද්දි පරිස්සමෙන් යන්න මැසේජ් එකක් දාන්න රැය වෙනකන් ඉන්න එපා ඉක්මනට ගෙදර එන්න මේ මම බලන් ඉන්නවා අනිවාර්යෙන් එන්න මම යනකම් මැසේජ් කරන්න මම රිප්ලයි කරන්න හරි පරිස්සමෙන් ඔව් මම කෑවා ඔව් වනේ හරි පරිස්සමෙන් sorry sorry bye 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 bye. It's a nice speed,